සුබ දවසක් ආදරණීය දූ පුතේ. ඉතින් ගොඩක් අය මට කෝල් කරලා අහලා තිබ්බා මොකද්ද මේ හෙට ටූර්නමන්ට් එක සහ ලබන සතියේ තියෙන ටූර්නමන්ට් එක මොකක්ද කියලා. දැන් ලබන සතියේ තියෙන්නේ National Youth Chess Championship එකේ අනුරාධපුර දිස්ත්‍රික් Bliss and Rapid Chess Championship එක තමයි තියෙන්නේ. එතකොට ඒකට ප්‍රැක්ටිස් එකක් විදිහට තමයි අපි මේ සතියේ කියන්නේ හෙට දවසේ 30 වෙනිදා මාර්තු 30 වෙනිදා අපි දාලා තියෙන්නේ ප්‍රැක්ටිස් ටූර්නමන්ට් එකක් විදිහට තමයි. ඉතින් මේක ටූර්නමන්ට් දෙකක් විදිහට තමයි යන්නේ. මේ හෙට දවසේ තියෙන ටූර්නමන්ට් එක ඔර්ගනයිස් කරන්නේ අපේ ඇකඩමි එකෙන් Golden Castle Chess Academy එකෙන්. ඉතින් ඒකේ දින ණයට ගන්න තියෙන කප් ටික තමයි මම මේ පෙන්නන්නේ. මේ තියෙන චැම්පියන් ගේ ට්‍රොෆි එක. මේ තියෙන්නේ සෙකන්ඩ් ප්ලේස් කට්ටියට දෙන එක. මේ තියෙන්නේ තර්ඩ් ප්ලේස් කට්ටියට දෙන. ඊට පස්සේ හතරවෙනියට තියෙන්නේ මේ ට්‍රොෆි එක. පස්වෙනියට තියෙන්නේ මේක මෙන්න මේ නයිට්. හරිද? ඔන්නෝම තමයි ප්ලේසස් පාලන්නේ. අනවසෙල්ල කොට. එතකොට මේ තියෙන්නේ 6 වෙනියා සිට 10 වෙනියා දක්වා හම්බෙන කප් ටික. හරිද? එතකොට මේ පොල්ලා 5 දෙනා වලට දීලා තියෙන්නේ 6 වෙනියා සිට 10 වෙනියා වෙනකම්. හරිද? ඊළඟට 11 වෙනියා සිට 15 වෙනියා දක්වා ඔයාලට මෙඩල් එකක් වෙනම හම්බෙනවා. මම එකත් ඉස්සරහදී දාන්නම්. එතකොට ওই විදිහට තමයි යන්නේ. එතකොට සහභාගී වෙන හැම කෙනෙකුටම පාටිසිපේෂන් සර්ටිෆිකේට් එකක් හම්බෙනවා. ඉතින් මේක මේ සතියේ කියන්නේ ඉරිදා දවසේ හෙට දවසේ පටන් ගන්න උදේ 8 වෙද්දී ඔයාලා හැමෝම එන්න ඕනේ Golden Castle Chess Academy එකට. ඉතින් තාමත් ඔයාලා රෙජිස්ටර් වෙලා නැත්නම් ඔයාලා ඉක්මනට රෙජිස්ටර් වෙන්න. අපි හවස 7ට ක්ලෝස් කරනවා රෙජිස්ට්‍රේෂන් ඔක්කොම ක්ලෝස් කරනවා. ඉතින් අපි මේකට බොහොම ලිමිටඩ් ක්‍රවුඩ් එකක් තමයි ගන්න. මොකද අපි ගාවට ළමයි 50ක් විතර තමයි අපිට ඇකඩමි එකේ දාන්න පුළුවන් එකපාර ප්ලේ කරන්න. එහෙනම් අපි උපරිම ළමයි 50යි ගන්න. එහෙනම් හැකි ඉක්මනින් ඔයාලා රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙලා හෙට දවසේ වෙලාවට එන්න ඕනේ. ඊළඟ එක තමයි youth එක youth chess championship එක තියෙන ලබන සතියේ ඒක age group යන්නේ under 8 10 12 14 කියලා තමයි age group යන්නේ. එතකොට ඒකේ කට්ටිය ගෑනු ළමයි වෙනම පිරිමි ළමයි වෙනම තමයි play කරන්නේ. එතකොට 16 18 දරුවන්ට වෙනම selection මොකුත් නැහැ. direct final select වෙනවා. හරිද? under 16 18 කට්ටිය. ඒතකොට හෙට තියෙන එකේ open event එකක් විදිහට යන්නේ girls boys වෙන වශයෙන් අපි දැයක ගෙනත් තියෙනවා. ලබන සතියේ තියෙන event එකේ age group වශයෙන් තමයි යන්නේ. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. මම මේක රෙජිස්ටර් වෙන විදිය වෙනම URL එක මේ වීඩියෝ එකත් එක්ක දානවා. ඔයාලා හැමෝම මේකට සම්බන්ධ වෙන්න. සුබ දවසක්.